travelers. අද අපි travel video එකක් නෙවෙයි කරන්නේ. අවුරුදු කාලෙට ගම්වල කට්ටිය හදන උණ වෙඩිල්ලක් හදන්න තමයි යන්නේ. ඔයාලත් ආස වෙයි. බලමු අපි හදන්නේ කොහොමද කියලා. අද අපි මාඔය අයිනට තමයි වෙලා තියෙන්නේ. එහා පැත්තේ ගඟ ගලනවා. උණ බටයක් කපාගෙන යන්න. එන්න මාත් එක්ක. ඉස්සර කාලේ තියෙන රතිඤ්ඤයක් තිබ්බේ නෑනේ. උණ වෙඩිලි තමයි ගත්තේ. මම මේකට හරියන උණ ගහක් හොයාගත්තේ බොහොම අමාරුවෙන්. පොඩි දොරක් යයි ඉතින් ඒකට ගියේ. උණ ගහේ මුල හරියෙන්ම කෑල්ලක් කපලා ගත්තේ. හරි මහන්සි. කොහොම හරි වැඩේට හරියන උණ ගහක් නම් කපා ගත්තා. ඉතුරු ටික කරලම් බලමු. දැන් අපි පුරුක් 5ක් වෙන්න උණ බටේ කපාගෙන තියෙන්නේ. දැන් තමයි අමාරුම හරිය. අපිට මේ මැද සිදුරු කරගන්න ඕන. මේ අන්තිම එක ඉතුරු කරලා අපි සම්පූර්ණ සිදුරු කරගන්න ඕන. මේක ඉතුරු කරලා මේ උණ බටේ හිල් කරගන්න මම නම් ගත්තේ යකඩින්න. ඒක හිල් කරගන්න මේ පොඩි එක්කෙනත් මට ගොඩක් උදව් වුණානේ. බටේ ඇතුලේ තියෙන කෑලි ටික මේ විදිහට ගහලා අයින් කරගත්තා. අපි දැන් උණ බටේ සිදුරු කරගෙන ඉවරයි. පුරුක් මේ අන්තිම එක තියලා ඒක අපි සිදුරු කරගත්තේ නෑ. ඒක ඉතුරු කරගන්න ඕන. දැන් අපි මෙතන සිදුරක් විද ගන්න ඕන. ඒකෙන් තමයි අපි භූමි තෙල් දාන්නේ. එතකොට ගින්දර දාන්නේ. අද අපි සිදුරු කරගන්න ග්‍රිල් එක පාවිච්චි කරාට ඉස්සර නම් වඩු නියන තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි මේ වගේ සිදුරු කරගත්තා. මේ වගේ පොඩි පරතරයක් තියලා සිදුරු කරගත්තේ. මේක අපි පොල්ලත් එකකින් තවා ගන්න ඕන පදම් වෙන්න. භූමි තෙල් දාලා අපි ඊට පස්සේ බලමු පත්තු කරලා. අපි මේ සිදුරෙන් භූමි තෙල් දා ගන්න ඕනේ. භූමි තෙල් දාගත්තට පස්සේ භූමි තෙල් රත් වෙනකන් අපි ගින්දර දාලා රත් කරගන්න ඕන උණ බටේ. අපි ලාම්පුවක් ළඟින් තියාගන්නවා. හනසු ටිකක් තීරු වලට ඉරලත් අපිට මේකට ඕන වෙනවා. උණ වෙඩිල්ල පත්තු කරගන්න. මුලින් නම් අපිට මේකේ සද්දයක් එන්නේ නැහැ. පදම් වෙන තරමට තමයි මේකේ සද්ද වැඩි වෙන්නේ.